ආයිබෝන් යාළුවනේ ඔන්න අදත් රජබුදුන් ෆුඩ් කිචන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ සීනි වලින් සීනි උණු කරන්නේ නැතුව සීනි වලින්ම අපේ කොණ්ඩ කැවුම් ලස්සනට හදාගන්න විදිය. එහෙනම් අපි බලමු කොහොමද අපි කොණ්ඩ කැවුම් හදන්නේ. ඒ වගේම අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට් මොනවද කියලා. මේ සඳහා මම ගන්නවා කඩෙන් ගෙන ආපු හාල් පිටි ග්‍රෑම් 150ක්, පාන් පිටි ග්‍රෑම් 75ක් සහ සීනි ග්‍රෑම් 180ක්. ඒ වගේම ලුණු අවශ්‍ය ප්‍රමාණයට, රස අවශ්‍ය ප්‍රමාණයට ලුණු පිංචක්. ඒ වගේම එනසාලයට 4-5ක් කොටාගෙන එනසාල් කුඩු සහ හොඳින් නිවාගත් තේ කහට අපේ මිශ්‍රණය අනා ගන්න අවශ්‍ය ප්‍රමාණයට හොඳින් නිවාගත් තේ කහට අවශ්‍ය ප්‍රමාණයට. එහෙනම් අපි බලමු අපේ කොණ්ඩ කැවුම් පිටි එක අනාගන්නේ කොහොමද කියලා. පළමුවෙන්ම අපි ලොකු බෝල් එකක් අරගෙන ඒකට අපේ හාල් පිටි ග්‍රෑම් 150, ඒ වගේම පාන් පිටි ග්‍රෑම් 75ත්, සීනි ග්‍රෑම් 180ත්, ඒ වගේම එන්සාල් කුඩු ටිකත් ලුණු කුඩු ටිකත් එකතු කරගන්න. ඊට පස්සේ අපි අපේ උණු කර නිවාගත් තේ කහට වලින් ඩිංග දමමින් අපේ මිශ්‍රණය සූදානම් කරගන්න අපි බලමු. මෙතනදී ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි මම තේ කහට පාවිච්චි කරේ කියලා. ඒට හේතුව තමයි මට සුදු සීනි පාවිච්චි කරන්න වීම. මට රතු සීනි හොයාගන්න බැරි වුණා. මම මේ මිශ්‍රණයට දාන්නේ සුදු සීනි. ඒකයි මම තේ කහට පාවිච්චියට ගන්නෙ. දැන් අපි මේ මිශ්‍රණය අපි සූදානම් කරගත් තේ කහට ස්වල්පය දමමින් උකු තද මිශ්‍රණයක් සූදානම් කරගන්නවා. සෑම විටම තේ කහට අපේ ස්වල්පය දමමින් මේ මිශ්‍රණය සාදා ගන්න. මොකද වතුර වැඩි වුණොත් අපට අවශ්‍ය ප්‍රමාණයේ උකු තද මිශ්‍රණයක් අපට සාදා ගන්න බැරි වෙනවා. මේ ආකාරයෙන් සාදා ගන්න මිශ්‍රණය අපි පැය 2ක් වහලා පිපෙන්න තියන්න ඕන. ඉතින් මෙන්න මේ ආකාරයෙන් අපේ මිශ්‍රණය සාදාගමු. ඔයාලට පේනවා මම මේ මිශ්‍රණය සාදා ගන්න ආකාරය. සාදාගත් මිශ්‍රණය පැය 2ක් පිපෙන්න තියන්න. පැය 2කට පසුව අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ අපි පැය 2ක් අනලා තියලා පිපෙන්න තියපු පිටි මිශ්‍රණය. ඉතින් මේ පිටි මිශ්‍රණය තද ගතියකින් වගේ තියෙනවා නම් අපි අපේ පිටි මිශ්‍රණයට තවත් මේ සැඳක් වගේ ප්‍රමාණයක තේ කහට ස්වල්පයක් දමලා වැක් කරන ආකාරයට කැඩි නෙමෙයි මේ වගේ නූල වගේ ආකාරයට වැක් කරන ආකාරයට අපේ පිටි එක බැටර් එක හදා ගන්න ඕනේ. ඔන්න අපි දැන් සූදානම් වෙන්නේ අපේ කොණ්ඩ කැවුම් හදන්න. මෙන්න මේ වගේ සිහින් කූරක් අපට අවශ්‍ය වෙනවා අපේ කැවුමේ කොණ්ඩය හදාගන්න. ඒ වගේම අපට අවශ්‍ය වෙනවා පතුල පැතලින් නැති බොකුටු තාච්චියක් සහ කුඩා කෝප්පයක් අපේ මිශ්‍රණය දමා ගන්න. ඔන්න අපි තාච්චියට දාගත්තු තෙල් ටික රත් වෙනකොට අපිට පුළුවන් අපේ බැටර් එක මුලින්ම වේගයෙන්
වක් කරමින් අන්තිමට කැවුම මැද්දට බිංදු දෙකකුත් වක් කරන්න. එතන ටික වෙලාවක් යනකොට උස් වෙලා වගේ අපට පේනවා. ඉතින් අපට ලේසි එතනින් කැවුමේ කොණ්ඩේ ගන්න. ඒ ආකාරයට ඔයාට පුළුවන් මේ කොණ්ඩ කැවුම් ටික ලස්සනට හදා ගන්න. ඉතින් මම තවත් ඔයාලට ඉක්මනින් කැවුමක් තවත් එකක් හදලා මම ඔයාලට පෙන්නනවා. එහෙම හදාගත්ත කැවුම අපි තෙලේ හොඳට රවුම් කරමින් රන්වන් පාට වෙනකම් බැදගෙන ලස්සනට බැද ගන්න. විශේෂයෙන්ම ඔයාලට කියන්න ඕන අපේ ලිපේ ගින්දර ඉතාම අඩුවෙන් තියාගන්න. නැත්නම් අපේ කැවුම කළු පාට වෙලා පිච්චෙන්න පුළුවන්. ඒ වගේම කැවුමේ මැද අම් වෙන්නත් පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් හදාගන්න අපේ කැවුම සෙමින් කරකවමින් හොඳින් රන්වන් පාට වෙනතුරු බැද ගන්න. ඉන්පසුව තෙලෙන් ඉවතට ගන්න. ඉතින් ඇත්තටම මේ කැවුම් ගොඩාක් සොෆ්ට් ඒ වගේම රසයි. මම හිතනවා මේ අවුරුද්දෙත් ඔයාලා ගිය අවුරුද්දේ කැවුම් හැදුවේ නැත්නම් මේ අවුරුද්දේ කැවුම් හදායි කියලා මගේ මේ වීඩියෝ එක බලලා. ඉතින් මම කියනවා ඔයාලට මේ වගේම ලස්සනට කැවුම් උයලා මට කමෙන්ට් කරන්න කියලා. ඒ වගේම කිසිම කෑමක් හදන්න අපි බය වෙන්න හොඳ නැහැ. අපිට හදන්න පුළුවන්. ඒ නිසා හදලා ඔයාටම ආවේනික ක්‍රමයකට ඔයා ඒ දේ හදාගන්න. එතකොට ගොඩාක් ආසාවෙන් මේ කොණ්ඩ කැවුම් හදන්න ඔයාට හිතෙයි. මම හිතනවා ඔයා අද මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔන්න එහෙනම් තවත් රසවත් මේ වගේම රෙසිපියක් අරගෙන ඔයාලව නැවතත් හම්බෙන්න තුරු ඔයාලට තෙරුවන් සරණයි. සුබ දවසක්.